අද අපි කතා කරන්නේ අද්භූත කාලතරණ සිදුවීමක් ගැන. මේක වෙන්නේ එංගලන්තයේ ලිවර්පූල් නගරයේදී. ෂෝන් නම් තරුණයෙක් ජනාකීර්ණ නගරයක් තුළින් ගමන් කරනවා. එකපාරටම මේ නගරයේ තියෙන සද්දවත් සියරම අතුරුදහන් වෙලා යනවා. අහස අඳුරු වීගෙන යනවා. ටික ටික ෂෝන්ට සීතලක් දැනෙන්න පටන් ගන්නවා. ෂෝන්ට ටිකක් බය හිතෙනවා මොකක්ද ඇත්තට මේ වෙන්නේ කියලා. ඊට පස්සේ එකපාරටම ෂෝන්ගේ කන් දෙක හිර වෙනවා වගේ දැනෙනවා. හරියට නිකන් අර වතුර යද්දී අර කන් දෙක හිර වෙන්නේ යන්නේ. අන්න ඒ වගේ කන් දෙක හිර වෙන්නේ. මොකක් හරි වැරද්දක් වෙනවා කියලා එයාට තේරෙනවා. ෂෝන් ටිකක් බිම බලනවා. ඊට පස්සේ ආයෙ ඔළුව හැරලා බලද්දී එතන තියෙන්නේ පැරණි ගොඩනැගිලි කිහිපයක්. අර කලින් හිටපු අර තැන් හිටපු ගොඩනැගිලි වගේ නෙමෙයි. ඒවා ටිකක් පරණ ගොඩනැගිලි වගේ ටිකක් තමයි තියෙන්නේ. මෙයා බය නැහැ ඇත්තට මේ මොකද්ද වෙන්නේ කියලා. ටිකක් මෙයා වටපිට බලද්දී මෙයා දකිනවා පරණ විලාසිත ඇඳගත්ත මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා. මේ වගේම දැන් පරණ කඩු සාප්පු එහෙම තියෙනවා. මෙයා ඉතින් ටිකක් ඉස්සරහට යනකොට අර අශ්ව කරත්තයකුත් එනවා. ටකස් කරලා අශ්ව කරත්තය. ඊට පස්සේ මෙයා එතන තියෙන පුස්තකාලයකට යනවා. එතන පරණ විලාසිත ඇඳගත්ත කීප දෙනෙක් පොත් කියවමින් ඉන්නවා. මෙයා ටිකක් බය වෙනවා ඇත්තට මේ මොකද්ද මේ වෙන්නේ කියලා. එකපාරටම එයා හිටපු පරිසරය විනාශ වෙලා එයාට මේ පුරුදු පරිසරයකට තමයි එකපාරටම එයා ආවේ. ඊට පස්සේ එතන ඉන්න මිනිස්සෙක් එයා දෙහා පුතු විදිහට බලනවා. මොකද මේ මිනිස්සුන්ටත් මෙයාව ආගන්තුකෙක්. මොකද මෙයා ඇඳන් ඉන්නේ ටිකක් අර නවීන විලාසිතානේ. මෙයා 2001 ඉඳලානේ. මෙයා 2001 හිටියේ. ඊට පස්සේ මෙයා පොඩ්ඩක් වටපිට බලද්දි මෙයා දකිනවා කැලෙන්ඩරයක්. ඒ කැලෙන්ඩරේ දිනේ විදිහට සටහන් වෙලා තියෙන්නේ 1901. අවුරුදු 100ක් කාලතරණය කියලා කළා කිව්වොත් නිවැරදි. ඊට පස්සේ යා ඒ කඩින් ඇතුළට එනවා බය. ඊපස්සේ මෙයා වේගෙන් දුවගෙන යනවා ඉස්සරහට මේ පාර දිගේ. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට අර තිබ්බ පරිසරය ටික ටික වෙනස් වෙලා අර එයා කලින් හිටපු පරිසරයට එනවා වගේ දැනෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා යද්දී අර කලින් තිබ්බ පරිසරය එකපාරටම අතුරුදහන් වෙලා වගේ ගිහිල්ලා එයා කලින් අර හිටපු පරිසරයටම එනවා. ඊට පස්සේ මෙයා හොඳටම බය වෙලා එතන තිබ්බ රෙස්ටොරන්ට් එකක් ඇතුළට යනවා. ඒ කැලෙන්ඩරේ දිහා බලද්දි මෙයා දකිනවා 2001 කියලා තියෙනවා. අර කලින් සිදුවුණු මෙයාට මොකක්ද ඇත්තට මේ කියලා එයා කල්පනා කරනවා. මම එතන හිටපු මිනිස්සෙකුටත් ඒක කියනවා. මේ මිනිස්සු හිතන්නේ ඉතින් නාට පිස්සු වගේ කියලා. ඇත්තට මෙතන උනේ මොකක්ද? ඇත්තටම යාට මොකක් හරි හීනයක්ද පෙනුනේ නැත්නම් මොකක් හරි ඡායාවක් වගේද නැත්නම් ඇත්තට මොකක් හරි කාලතරණයක් වෙලා තියෙනවද මෙතන? නැත්නම් යාට පිස්සු මොකක්ද මෙතන? ඔබ හිතන්නේ මොකක්ද? පල්ලෙන්